අපි සබරම හිටක් සංවිධානය අපේ සංවිධානය ආරම්භ වෙලා තිබෙන්නේ පාරිසරික උරුමයන් සහ ඓතිහාසික සංස්කෘතික උරුමයන් පිළිබඳව අපි සංවිධානය දිස්ත්‍රික්කයේ මේක සකස් කරලා තිබෙනවා. අපි මේ පළමු රතු දිස්ත්‍රික්කයේ තුල තින්නනතුරු ගෑගල දිස්ත්‍රික්කයත් කියන මේ පළාතටම තමයි මේ සංවිධානය අපි හදලා තියෙන්නේ. මේ මාධ්‍ය සාකච්ඡාවේ අපේ එක කරුණක් තිබෙනවා. මේ විශේෂ සඳහන් කළ දෙයක් තමයි රත්නපුරේ කියන්නේ ලෝක ප්‍රකට නගරයක්, ජෙම් සිටි කියලා කියන්නේ. නමුත් නගරයට ඇවිල්ලා බැලුවොත් එහෙම ගොඩක් දෙනාට පේනවා නගරේ තියෙන තත්ත්වය මොකද්ද කියලා. ඔබ කවුරුත් දන්නවා රටටම දියසපයන්නේ අපේ දිස්ත්‍රික්කයෙන්. මහවැලි කෙල්ලනි කළුගංගා කියන වලවි කියන ගංගා සියල්ල ගලාබලා ඉන්නේ රත්නපුරේ. එතකොට අඩි 6700ක් මේ දුරින් ඉඳලා සමනලකන්ද ඉඳලා කළුගංගා ඇවිල්ලා රත්නපුර නගරේ තමයි තැන්නක් ඔස්සේ ගමන් කරන්නේ. අද කළුගංගා දිහා බලනකොට අපි ගොඩක් දෙනා දැන් භාවිත කරන්නේ කළුගංගා කියලා නෙමෙයි අපි ඒකට කියන්නේ මඩගඟ කියලා. මොකද හේතුව ප්‍රදේශයේ තිබෙන සියලුම ස්ථානවල කපන සාමාන්‍ය පතල් සහ බැකෝ පතල් වලින් ඉවත් කරන සියලුම ජලය එකයිල්ලේම එන්නේ කළුගඟට. රත්නපුරේ කළුගඟට සම්බන්ධව තියෙන සියලුම අතුගංගාවල සියල්ල මඩ ජලයෙන් පිරලා තිබෙන්නේ. ඉස්සර අපේ මිනිස්සු පීනන්න පුරුදුනේ කළුගඟේ. අද පීනන්න බෑ කළුගඟේ. තනිකර මඩ තට්ටු තිබෙන අඟල් 3-4 තියෙනවා සමහර කළුගල් උඩ මේ මඩ තට්ටු. ඒකම රත්නපුර නගරේ තියෙන සියලුම අපද්‍රව්‍ය යන්නේ කළුගඟට. ඒ කෙලි කසල සියලු දේ යනවා. ඊළඟට ප්ලාස්ටික් සියල්ල යන්නේ කළුගඟට. ඊළඟට නගරයේ සමහර තැන්වල තිබෙන මේ ජල අපහාන සියල්ලම හරවලා තියෙන්නේ කළුගඟට. එතකොට ඒකම සමහර තියෙනවා ගරාජ් තියෙනවා. ඒ ස්ථානවල සේවා ස්ථාන තිබෙනවා. ඒවයේ සේවා කටයුතු කරලා ඉවරලා සියලුම ජලය ගොඩක් දිනා ගන්න පද්ද ටැංක් වල එක්කව කරලා ඉවරලා රාත්‍රී කාලයේදී කළුගඟට උදා හරිනවා. එතකොට රත්නපුරයට ජලය ලබා දෙන ප්‍රධාන ජල පොම්පාගාරය එකක් මේ අවස්ථාවට ඉහළත්ති ගුණවංශ නායක ස්වාමීන් වහන්සේ දැන් වැඩම කළා. රත්නපුරේ ජලය සපයන්නේ එමගින් රත්නපුර කළුගඟේ සිවලි මහාවිද්‍යාලයෙන් තමයි ජලය ගන්නෙ. ඊළඟට අනිත් පැත්තෙන් බලනකොට රත්නපුර මහරෝහලට ජලය සපයන්නේ ගල්කඩුවෙන් තමයි වතුර ගන්න. ඒතර දැන් මේ සියලු දේ තියෙන ස්ථාන දිහා බලනකොට මේ සියල්ලම සම්පූර්ණයෙන්ම මේ ගඟ සම්පූර්ණයෙන් අපවිත්‍රලා තිබෙන්නේ. ඉතින් එතකොට සාමාන්‍යයෙන් දැන් අපේ වත්මන් රජය ආරම්භ කරලා තියෙනවා ක්ලීන් ශ්‍රී ලංකා කියලා වැඩසටහනක් තියෙනවා. අපි යෝජනා කරනවා රත්නපුරේ ක්ලීන් ශ්‍රී ලංකා පටන් ගන්නවා ඉස්සල්ලාම කරන්නේ කළුගඟේ තමයි සුද්ධ කරන්න තියෙන ඉස්සල්ලාම. මොකද හේතුව මේක මහා මේ වසර 40ක් තිස්සේ කළුගඟ මඩ පාටයි. ඒක දැන් අපි ගොඩක් දෙනා කියන මේක මඩගඟ කියලා. ඒ නිසා මේ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වෙන්න ඕනි. ඒ වගේම අපිට ප්‍රශ්නයක් තියෙනවා වාරි මාර්ග දෙපාර්තමේන්තුව මේ රටේ නැද්ද කියලා වෙලා. ඒ වගේම මේවට වගකිව යුතු ආයතන තියෙනවා. දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, පළාත් සභාව, ඊළඟට නගර සභාව, ඔය වගේ සෞඛ්‍ය අංශ, පරිසර පොලිසිය. ඒතර මේවා මේ සම්බන්ධයෙන් කිසිවක් සොයා නොබලන්නේ ඇයි කියන ප්‍රශ්නයක් අපිට තිබෙනවා. ඒ නිසා අවධානය විශේෂයෙන් යොමු වෙන්න ඕනි. කළුගඟ සුද්ධ පවිත්‍ර කරන්න. මොකද හේතුව මේක අනාගත පරපුරට තියන්න ඕන දෙයක්. මේ පතල් කර්මාන්තය නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නේ. මේකට අදාළ ආයතන වලින් අවසර දීපු නිසා නේද මෙහෙම වෙන්නේ? ඔව් දැන් රත්නපුරේ පතල් කැපීම ගිහුවට පස්සේ පතල් කැපීමේදී නීත්‍යානුකූල ලෙස අවසර ගත් පතල් තිබෙනවා. ඒ වගේම අවසර නොගත් පතල් තිබෙනවා. දැන් වේගඟ දිහා බලනකොට වේගඟේ සම්පූර්ණ මුළු ගඟම මේ ගඟක් නෙමෙයි දැන් වැවක් බවට පත් වෙලා තියෙනවානේ. එතකොට එතන අවසර පතලුත් තියෙනවා, අනවසර පතලුත් තිබෙනවා. ලංකාවේ එක්වරක් වෙන්දේශ කරපු එකම ගඟ තමයි මේ කළුගඟ. එතකොට ඒ වගේ නීත්‍යනුකූල තත්ත්වයේ ඇතුව සහ නැතුව කියන දෙකෙන්ම කරනවා. කොහොම වුණත් මේ සියලුම දෙනා මේක මේ කියන්නේ කිසිම නියාමනයකින් තොරව සියලු වතුර ජලය දමන්නේ කළුගඟට. ඒක තමයි තියෙන මූලික ගැටලුව. මේකට විසඳුම වශයෙන් ජාතික මැණික් හා ස්වර්ණබර අධිකාරිය තමයි ලංකාවේ මැණික් පතල් සම්බන්ධයෙන් නියාමනයට දෙන එකම ආයතනය. මේ ආයතනය තුළ විවිධ ශේෂ්ත්‍රවල පළපුරුද්ද තියෙන අය පත් කරගෙන තියෙනවා කියලා තමයි අපිට කියන්නේ. නමුත් අත් වශයෙන්ම දැන් ඒ ආයතනය නිසියාකාරව මේ වැඩේ කරනවා නම් නීති තියෙනවා. මේ ඒ දේ බලපත්‍රවල තියෙනවා ප්‍රධාන මාර්ගයක නැත්නම් රක්ෂිත එකේ ඉඳලා මෙන්න මෙච්චර දුර ප්‍රමාණයක් කියලා වෙන වෙන වශයෙන් එක එක ස්ථාන වලට නීතිවල ක්‍රමවේදයක් තිබෙනවා. නමුත් ඒ සියල්ල අභිබවා පතල් කපනවා. ව්‍යාපාරික පතල් කපනවා. ඒ කැපීම තුළ වෙලා තියෙන මොකද්ද? සම්පූර්ණයෙන්ම මේ හානිකර දෙයට විරුද්ධව ජාතික මැණික් හා ස්වර්ණ අධිකාරිය කිසියම් පියවරක් ගන්න බව පේන්නේ නැහැ. නැත්තම් ගොඩවල මාර්ගයක ගිලා බහින්නේ නැහැ නේ. එහෙම වුණා නම් එහෙම. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ මේ රාජ්‍ය ආයතනයත් සුද්ධ විය යුතුයි කියන එකයි. අනිවාර්යෙන්ම. ඒ කියන්නේ මොකද මේ අපි අනිත් මිනිස්සුන්ට යම් දෙයක් සපේන තොරතුරු සපේන සේවා සපන ආයතනයක් විදිහට නියාමනය කරන අධීක්ෂණය කරන ආයතනයක් විදිහට එතකොට තමන් ක්ලීන් වෙන්නේ නැතුව අනික් අය ක්ලීන් කරන්න බෑනේ. ඉතින් ඒ නිසා මේව අනිවාර්යෙන් වෙන්න ඕන දේවල්. එහෙම නොවුනොත් මොකද වෙන්නේ? මේ බැකෝ පතල් දැන් මේ තියෙන සීමා දිහා බලනකොට දැන් අපි දන්න විදිහට රත්නපුරේ
නගරයෙන් ඉහළ ගිලීමලේ පාවඩ කියන ප්‍රදේශයේ බැකෝ පතල් 40 ගණනක් තියෙනවා කියලා කියනකොට හිතලා බලන්න පොඩක් එක බැකෝ පතලක් එක පතලක් ඇස්සේ කොච්චර බැකෝ ඇද්ද? ඉතින් මේවා මෙහෙම ගන්නකොට මේ සම්පත් මෙහෙම හුරන් කනකොට රත්නපුර මැණික් වෙළඳපොළට මේ මැණික් ගල් එන්නේ නැහැ එකක්වත්. මේ සියල්ල යන්නේ කොළඹට සහ ජාත්‍යන්තර වශයෙන් මැණික් පිට වෙන ඔක්කොම. ඒවා දැනදැනත් ජාතික මැණික් හස්වරම අධිකාරිය නිහඬව බලන් ඉන්නවා. සමහරට ඒ අයට වෙනම මුදල් එන ක්‍රමයක් ඇති. නමුත් පැහැදිලිවම මේ සඳහා නියාමනයක් වෙන්න ඕනි. වර්තමාන කර්මාන්ත ඇමතිවරයා පිළිබඳවත් අපිට විශ්වාසයක් තියෙන මේ දේ කරයි කියලා ඉවරලා. එහෙම නොකළොත් මොකද වෙන්නේ? අනාගත පරම්පරාවට මේ රත්නපුරය කියලා කියන්නේ අර අපි අහලා තියෙනවා මේක ඉතිහාසයේ තිබිච්ච මේක මේ විලක් කියලා ඉවරලා. එතකොට මේ ඔය උරඟේ ඉන්නේ හිටපු විලක් කියලා ඉවරලා. දෙනමක් විල කියලා තමයි අපි අහලා තියෙන්නේ. ඒතර ඒ දේ නැවත වෙන්න ඉඩ තියෙන බොහෝ විට. ගංගා නෙමෙයි දැන් තියෙන වැව් තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි යෝජනා කරනවා මේ බැකෝ පතල් කපන්න එපා කියලා අපි කියනවා නෙමෙයි. රත්නපුර මිනිස්සු ජීවත් වෙන 80ක් ජීවත් වෙන්නේ මණික් පතල් වලින්. පතල් කර්මාන්තයෙන් මණික් කර්මාන්තයෙන්. එතකොට අපි යෝජනා කරන්නේ මොකද්ද? මේ කර්මාන්තය නියාමනය කරන්න, අධීක්ෂණය කරන්න, විධිමත් කරන්න සහ මණික් වෙළඳපොළ රත්නපුර මණික් වෙළඳපොළ සකස් වෙන ආකාරයට මේ පතල් කැපීමේ ක්‍රමවේදය සකස් කළ යුතු කියන යෝජනාව තමයි අපි කරන්නේ. right බොහොම ස්තුතියි.